ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම දක්ෂයන් එවගේම ප්‍රවීණයන් සොයාගෙන ගිහින් හැමෝටමත් කලින් මුළු රටටම කියන්න අපිනේ එහෙම නේද? ඉතින් අදත් අපි සොයාගෙන ආවා රුපියල් 13000ක පුංචි මුදලකින් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරලා අද වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමාගමක් බවට පත්වුණු ඒ දිරිය ව්‍යවසායකයා සොයාගෙන. ඉතින් රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. අපි මේ සොඳුරු කතා බහට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක අමිල විජේසිංහ ඒ දිරිය ව්‍යවසායක මැතිතුමා. අයිබෝන්. අයිබෝන්. අධ්‍යක්ෂකතුමනි අපේ මේ කතා බහට ප්‍රවිෂ්ටයක් විදිහට මම දැනගන්න කැමති රුපියල් 13000කින් ආරම්භ කරපු ඒ ව්‍යාපාරය අද වෙනකොට ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමාගමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි දැනගන්න ඒ ආපු ගමන් මඟ පිළිබඳව. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා CTV ගෝල්ඩ් වයිරල් වැඩසටහනට අපේ ආයතනය මේ සම්මුසාකච්ඡාව සොයා ගැනීම සම්බන්ධව. ඉතින් ඇත්තටම මට මතක් වෙනවා අපි 2008 ඊට අවුරුදු 17කට කලින් මම සියලුම රැකියාවල් වලින් ඉවත් වෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ කියලා හිතපු අවස්ථාව. පොදුවේ ගත්තොත් දනංජනා ඔයාලා අහලා ඇති ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා කියන්නේම ලංකාවේ රිස්ක් එකක් කියලා තමයි අපි හිතේ තියන්නේ. ඉතින් ඒ රිස්ක් එක තවත් වැඩි වෙනවා. මම ආරම්භ කරන්න තීරණය කරේ දේපළ වෙළඳාම් ව්‍යාපාරය. එතකොට මගේ බැංකු ගිණුමේ තිබ්බ ශේෂය අරගෙන බැලුවම මගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 13000ක ශේෂය. හැමෝම කතා බහ කරපු කාරණේ තමයි මේ දවස්වල අපේ පවුලේ මොකද්ද මේ මම කරන්න කියන එක සම්බන්ධව. විශේෂම කාරණේ තමයි ලංකාවේ දේපළ වෙළඳාම් කියන දේ ඉගෙන ගන්නවත් උගන්වන්නවත් එක්ස්පීරියන්ස් ගන්නවත් තැනක් නෑ. ඉතින් ඒ වගේ ව්‍යාපාරයක් තමයි මම එදා ආරම්භ කරේ. ඉතින් ඒකත් එක්ක 13000කින් ආරම්භ කරපු ව්‍යාපාරය අද වෙනකොට ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සහ ඉදිකිරීම් සමාගමක් බවට පත් කරගෙන යන ගමනේදී ඇත්තටම ගත්තොත් මල් මාවත තිබ්බේ නෑ. කටු පඳුරු අපහාස අභියෝග ওই මැදින් තමයි මට එන්න සිද්ධ වුනේ. වසර 17ක් මේ වෙනකොට අපි මේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ සල්ලි හොයන්න සල්ලි තියෙන්න ඕනේ කියලා ඒක බොරුවක් කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්කම ලැබුණා. ඉදිකිරීම් ශාස්ත්‍රීය ආයතන රට පුරා බොහෝමයක් තියෙද්දී ඒ ආයතන සහ ඔබතුමාගේ ආයතනයේ තියෙන විශේෂත්වය එහෙම නැත්නම් ඒ වෙනස පිළිබඳ අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔව් හොඳ ප්‍රශ්නයක් ධනංජනා. ඔයාලා දැකලා ඇති මේ ඉදිකිරීමක් ඉඩමක් පිළදී අරගෙන ඉදිකිරීමක් කරන්න යනකොට ගොඩක් අයට තියෙන දෙයක් තමයි මේක ඉක්මනට පටන් ගන්න ඕනේ කියන්නේ. නමුත් මේක සැලසුම් කිරීමේ අධීරයට ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් අපේ ආයතනයේ තියෙන සුවිශේෂම කාරණය තමයි ඔබ ඉඩමක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉදිකිරීමට යනකොට ඒ මූලික අධීරයට නැත්තම් නිවැරදිව මේක සැලසුම් කර ගැනීමේ මුල් කොටස සඳහා අපි විශේෂ කාලයක් සහ විශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂම කාරණේ ලංකාවේ කිසිම ආයතනයක මේක වෙන්නේ නැහැ. අපි මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. මේ කොටස අපි නොමිලේ තමයි කරන්නේ. ඔබගේ ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය කරන ගෘහ නිර්මාණ සැලැස්ම මේ ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින් නැත්නම් අපි ගත්ත ව්‍යුහාත්මක ඉංජිනේරුවෙක් භාවිතයෙන් සකස් කරන ස්ට්‍රක්චරල් ප්ලෑන් එක, ඉලෙක්ට්‍රිකල් ප්ලෑන් එක, ඩෝර් ඇන්ඩ් වින්ඩෝ ඩිසයින්ස්, එතකොට 3D වීඩියෝ එක සහ 3D ඇනිමේෂන් වීඩියෝ එක කියන ඒ සියලුම දේවල් අපි නොමිලේ තමයි අපේ ගනුදෙනුකරුවට ලබා දෙන්නේ. ඒ වගේම මේ ගෙදර හදන වෙලාවේදී අපි හෝ ඕනෑම සමාගමක් තෝරා ගැනීමට අවශ්‍ය කරන මූලික කරුණු ටික නිවැරදිව අපි අපේ ගනුදෙනුකරුවට පැහැදිලිව කරලා කියලා දෙනවා. ඒ වගේම ඒ සඳහා යන නිවැරදි ඇස්තමේන්තුව අපි අපේ ගනුදෙනුකාර මහත්මයාට හෝ මහත්මියට සකස් කරලා දෙනවා. මේ සියල්ලම අපි කරන්නේ නොමිලේ. ඊට පස්සේ එයාට මේ ආකාරයෙන් දැනුවත් වුණාට පස්සේ එයාට පුළුවන් මම මොකක්ද ඊළඟට කරන්නේ, මොන ඉදිකිරීමේ සමාගමට යන්නේ, මේක නිවැරදිවම කරගන්නේ කොහොමද කියන තැනට එන්නේ. ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් මට දැනුණු දෙයක් තමයි ඔබතුමා සතුව දක්ෂ ප්‍රවීණ නිලධාරී මණ්ඩලයක් කරනවා කියලා.
ඒ ගැන ඔබතුමාට කියන්න තියෙනවා. ඔව් ඇත්තටම දනංජනා මේකෙදි අපිත් එක්ක ඉන්න කාර්ය මණ්ඩලය අපි ගනුදෙනුකරුවෙකුට හොඳ සේවාවක් ලබා දෙනවා නම් අපිත් එක්ක පළපුරුදු අත්දැකීම් සහිත සහ තාක්ෂණික වශයෙන් දැනුම තියෙන කාර්ය මණ්ඩලයක් ඉන්නවා කියන එක ගොඩාක් වටිනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි අපේ ආයතනයේ සතුව වසර 20කට ආසන්න කාලයක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පළපුරුදු සහිත වරලත් ඉංජිනේර්වරුන් ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන් තාක්ෂණ නිලධාරීන් වගේ අය ඉන්න. විශේෂම කාරණය තමයි ගොඩක් ආයතන සතුව නැති සම්පත් කීපයක් අපි ළඟ තියෙනවා. හැමෝම ඇවිල්ලා කතා කරනවා මේ මගේ නිවස වාස්තු විද්‍යානුකූලවද ඇඳලා තියෙන්නේ. ඉතින් ඕක ගොඩාක් ආයතන එච්චර සලකන්නේ නැහැ. නමුත් අපේ ආයතනයේ ඒ සඳහා විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. කවුරු හරි අහන්න පුළුවන් මේක එච්චර වැදගත්ද කියලා. පසුගිය වසර 17 ඇතුලේ මම පෞද්ගලිකව කරපු සමීක්ෂණයක් තියෙනවා. වාස්තු විද්‍යානුකූලව නැති වාස්තු දෝෂ සහිත නිවාස මම මේ වෙනකොට 150ක් පමණ පරීක්ෂා කරලා ඒ ෆැමිලි වල හිස්ටරි බලලා තිනවා. ඉතිහාසය බලලා තිනවා. බැලුවාම ඇත්තටම වාස්තු විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම විද්‍යාවක්. මේක ජ්‍යොතිෂයට සම්බන්ධ කර ගැනීම ගැටලුවක් විතරයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ කිසිම ආයතනයක නොමැති විදිහට අපි වාස්තු විද්‍යානුකූලව සැලසුම් නිර්මාණය කරනවා. ඒක අපේ කාර්ය මණ්ඩලයේ තියෙන විශේෂත්වයක්. මීළඟට මම දැනගන්න කැමති මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස් මේ ආයතනයෙන් ලබා ගන්න පුළුවන් වෙනත් සේවාවන් මොනවාද? ඔව් අපේ ආයතනයේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන නැත්නම් සාමාන්‍ය අපි ලබා දෙන සේවාවන් කීපයක් තියෙනවා. ඒ වගේ විශේෂයෙන් අපි විතරක් කරන සේවාවන් කීපයකුත් තියෙනවා. පළවෙනිම කාරණය තමයි අපි දෙපළෙන්දම් ක්ෂේත්‍රයට එන්නේ ලොකු ඉඩම් නැත්නම් විශාල ඉඩම් කොටස් කර විකුණන සංවර්ධනික විකුණන ආයතනයක් විදිහට. එතකොට ඒක අපේ ප්‍රධාන සේවාවක් හැටියට තියෙනවා. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැත්තෙන් ගත්තොත් අපි නිවාස සැලසුම් කරන්නේ සිට අවශ්‍ය කරන සියලුම සේවාවන් සපයනවා. නිවාස සැලසුම් කරන්නේ 2D සහ 3D වීඩියෝ ඇනිමේෂන්ස් හදන එක. එතකොට අපි ගත්තොත් වාස්තු පරීක්ෂා කරන එක, ඉදිකිරීම් කටයුතු කරන එක සහ ඉදිකිරි වාර්තා සැපීම, ඒ වගේම ඇස්තිමේන්තු සකස් කිරීම වගේ ගොඩාක් දේවල් අපේ ආයතනයෙන් කරනවා. ඔබට අවශ්‍ය නම් බැංකු ණයක් ලබා ගන්න අපේ ආයතනයේ දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ ඔබට අවශ්‍ය කරන බැංකුවෙන් ඒ බැංකු ණය ලබා දෙන්න අවශ්‍ය කරන සියලුම ලියකියවිලි මුල සිට අග දක්වා සකස් කරලා බැංකුවත් එක්ක සාකච්ඡා කරලා ඒ බැංකු ණය ඔබට ලබා දෙන තැන දක්වා අවශ්‍ය පියවර ඉටු කරන්න. මගේ ගනුදෙනුකරුවා අවස්ථා දෙකයි එන්න ඕනේ අපේ ආයතනයට. එකක් පළවෙනි දවසේ ඔහු බැංකුවට හඳුන්වා දෙන දවස සහ ඊළඟට බැංකුවෙන් චෙක් පත ලබා දෙන දවස. ඔක අපේ විශේෂ කාරණයක්. ඊළඟ කාරණය තමයි අපි ක්‍රියාත්මක කරන හරිමග නමින් වැඩසටහන. හරිමග කියලා කියන්නේ සෑම සෙනසුරාදාකම උදේ 9 සිට 5 දක්වා අපි කාලය දීලා තියෙනවා. යම් ඕනෑම කෙනෙකුට Taman ඉඩමක් මිලදී ගන්න යනවා නම් ඉදිකිරීමක් කරන්න යනවා නම් ඒ සම්බන්ධයෙන් මූලික දැනුවත් කිරීමක් වෙන්න උපදෙස් ටිකක් ගන්න අපේ තාක්ෂණික කණ්ඩායම සහ උපදේශක මණ්ඩලය ඒ දවස තුල නොමිලේ ඒ කටයුත්ත කරනවා. ඉතින් ඒ එන හැමෝම අපේ ඉදිකිරීම කරන්න ඕනේ. අපේ සමාගමට ඒ කාර්යභාර දෙන්න ඕනේ. ඒක අපි කරන සමාජ සේවයක්. මොකද දනංජන අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා. ඉතින් අපි අවුරුදු 17ක් මම අවුරුදු 17ක් ගත්ත එක්ස්පීරියන්ස් එකෙන් පළපුරුද්දෙන් සෙනසුරාදා දවස් අපි කැප කරලා තියෙනවා නොමිලේ සේවාව ලබා දෙන්න. ඔන්න ඔබටත් සුබ ආරංචියක් දෙන්නේ තමයි මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස් තුලින් ඔබටත් නොමිලේ උපදේශන සේවාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා සෙනසුරාදා දවසේදී. ඉතින් ආරාධනා කරනවා හැමෝටම මේ අවස්ථාව ලබා ගන්න කියලා. ඒ වගේම අධ්‍යක්ෂකතුමනි අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි අලුතින් ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තු වෙන පාරිභෝගිකයෙකුට ඔබතුමාගෙන් ලැබෙන උපදේශය මොකක්ද? ඔව් ඇත්ත වශයෙන්ම ගත්තොත් අලුතෙන් ඉඩමක් මිලදී ගැනීම කියන කාරණය සැලකුවොත් එහෙම විශාල කරුණු ප්‍රමාණයක් බලන්න ඕනේ. මම හිතන්නේ ඒකට සැලකියුතු කාලයක් අවශ්‍ය වෙනවා අපිට කියන්න. නමුත් එක විශේෂ දෙයක් කියන්න. ඒක තමයි ලංකාවේ වංචා සිදු කිරීම බහුල ක්ෂේත්‍ර වලින් ඉහළින්ම තියෙන ක්ෂේත්‍රයක් තමයි දීපල වෙනදාම නැත්නම් අපි ගත්තොත් ඉඩම් මිලදී ගැනීමේදී සිදුවන වංචා. ඒ නිසා ඒ සම්බන්ධව බොහෝ කරුණු කාරණා තියෙනවා සාකච්ඡා කරන්න. මම ඉදිකිරීම සම්බන්ධව පොඩි කාරණයක් කියන්නම්. ඒක වැදගත් කාරණයක්. මොකද මේ දවස්වල වැඩිපුරම ඉදිකිරීම සම්බන්ධ පොඩි පුනරුදයක් තියෙන නිසා. පළවෙනිම කාරණේ ඔබ ඉදිකිරීම සඳහා ආයතනයක් තෝරා ගැනීමේදී ඒ සම්බන්ධව මූලික විමර්ශනයක් කරන්න. ඒ නිසා වැදගත්ම කාරණේ ඔබට සාමාන්‍ය දැනීමක් දල වශයෙන් හෝ තියෙන්න ඕනේ. ඉදිකිරීමක් ආරම්භ කරන්න කලින් වෙළඳ පොලේ පවතින මිල ගණන් එක්ක මගේ ඉදිකිරීම මේ කියන මිලට කරගන්න පුළුවන් වේද කියන කාරණේ. එහෙම අවබෝධයක් තිබුණොත් මිල අඩුවෙන් සඳහන් කරලා තමන් වෙත ගනුදෙනුකරුවන් ලබාගෙන අවසාන ඉදිකිරීම අතරමඟ නතර කරලා එන සමාගමකින් ඔබට ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ විශේෂම කාරණේ වැදගත්ම දෙයක් තමයි
ඔබ ඉදිකිරීම සැලසුම් කරද්දී ඒ සැලසුම් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායමක නැත්නම් වෘත්තීයමය පිරිසක් භාවිතා කරන්න ඕනි කියන කාරණය. ඒ සඳහා ඔබට යම්කිසි පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් ගත්තොත් ඉදිකිරීමක් කරන්න බාර දෙන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම අදාළ සමාගම සමග ලිඛිත නීත්‍යානුකූල ගිවිසුමකට යෑම සහ ඒ ගිවිසුම තුළ ඔබ දෙපොළ සාකච්ඡා කර සියලුම කරුණු නිවැරදිව පුංචිම කාරණේ සිට සියලුම දේ අඩංගු වී යුතු වීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස් තුලින් ඔබට ඔබේ ජීවිතයට වටිනා කියන කරුණු රාශියක් අද දැනගන්න ඇති. ඉතින් මේ වගේම තවත් හරබර වැඩසටහනකින් අපි හමු වෙමු. ඔබටත් මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස් තුලින් ඔබේ ජීවිතයට වටිනා කියන කරුණු රාශියක් දැනගන්න ඇති. ඉතින් තවත් මේ වගේම සොඳුරු හරබර කතා බහකින් හමු වෙන්නේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ඒ වගේම තමයි ඔබටත් යම් කිසි දෙයක් මේ මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස් තුලින් දැනගන්න තියෙනවා නම් මම මතක් කරන්නම් දුරකථන අංකය 0778 778 109. ඒ වගේම මම මතක් කරන්න ලිපිනය 192 කොටුගඩැල්ල වීදිය මහනුවර. මතකයි නේද ඔබේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත් කරන එකම තැන මිලේනියම් ප්‍රොපර්ටි ඩෙවලොපර්ස්.